guys, ඉතින් ඔන්න අද play කරන්නේ Granny Legacy කියන සුපිරිම mobile horror game එක. ඉතින් මේක සුපිරි unofficial horror game එකක්. මේක ඇවිල්ලා Granny පළවෙනි game එක තියෙන්නේ. අන්නේ Granny පළවෙනි game එකට update එකක් ඇවිල්ලා වගේ තමයි තියෙන්නේ. ඉතින් මේකේ තියෙනවා robot escape එක. robot කෙනෙක්ගෙන් තමයි පැනලා යන්න තියෙන්නේ. හරි guys, ඉතින් මේක ටිකක් තවන්නේ. මම play කරන්නේ easy ද, normal ද, hard ද, extreme ද? නෑ බන් නෑ, මම ප්ලේ කරන්නේ මොනවෙන්ද ඇත්තටම කියමු මම ප්ලේ කරන්නේ මොනවෙන්ද කියලා මට දැන් හිතා ගන්න බැරි වෙන්නේ. ඕකේ ගයිස්, පොඩ්ඩයි ඉන්න. අපි normal වලින් ප්ලේ කරලා දාමු. පොඩ්ඩයි ඉන්න ගයිස්. නෑ. හරි ගයිස්, ඕකේ. ඕකේ ගයිස්. Day 1 macan, day 1 guys. Okay guys, අපි බලමු මොකද වෙන්නේ කියලා. Okay මේ දින මේක තමයි Granny වවුස්සන්න තියෙන හොඳම ක්‍රමය මචං. අම්මට සිරි වැටුණා නේද? කමන්නේ. ගානි අම්මට සිරි දැම්ම ඊළඟ මෙතන හැංගුණා. හරි guys, ඉතින් මට මේ ගේම් එක ගන්න හරි අපහසුයි. මොකද කිව්වම මේ ඒ පොලේ උහිට අන්දිකෝ යකෝ. ඉතින් මට මේ ගේම් එක ගන්න හරි අපහසුයි. මොකද කිව්වම මේ මගේ මයික් එක වයර්ලස් මයික්‍රොෆෝන් එක ගන්නේ. අම්මට සිරි දැකලාද? අහුවෙන්න නම් බෑ guys මේකිට නම්. ඕකේ එන්න Granny යක්කේ. අපේ Granny අක්කා වරමට තා පොඩ්ඩෙන් පෙන්නනවා. අපේ Granny අක්කා ස්පීඩ් වැඩිද නන්න normal mode එකේ. ඔව් එහෙම සීන් එකක් තියෙනවා. කොයා හොරා කීක? එතන නෑ guys. මට සිරි එනවා නේද? මේ Granny එද්දි මේ අමුතු මේ එකක් background එක මේ වෙනවා නිකන් PC game එකේ වගේ. අවුලන්නේ. මට සිරි පොත තියෙනවා මෙතන. පොත තියෙනවා එතන. දැන් මම හොයා ගන්න ඕනේ මේ කාර් කී එකද? කාර් කී එක ගැන කතා කරොත් කාර් කී එක තියෙන්න පුළුවන් කොහෙද ඔයගොල්ලෝ හිතන්නේ? අපි බලමු. හරිද? ඉතින් ගේම් එක ගන්න අපහසු මොකද දන්නවද? මට කියන්න බැරි නෑ. මේ මම මේ වයර්ලස් මයික්‍රොෆෝන් එක පාවිච්චි කරන හින්දා ඒකේ තියෙනවා මේ මොකද්ද මේ ෆෝන් එකට ගහන්න නිකන් charger එකක් වගේ කැල්ල. කන්න එක තියෙනකොට හරි කරදරයි. ඒක ඇල්ලෙනකොට අර නිකන් අර අමාරු ගන්න. ඒක සීන්. එන්න මේ හැන්ඩල් එක අපි පොඩ්ඩක් ගමු. අපි මුලින්ම අර කාර් මට සිරි ඉතින් අපි එකපාරක්වත් අද Granny-ට අහු නොවේ ගේම් එක ප්ලේ කරන් යන්න. හරි guys, දැන් අපි ගිහින් මෙන්න මෙතන පෑන්ඩෝ. දැන් Granny අක්කා අර පැත්තෙන් එන්න ඉඩ තියෙනවා. අම්මට ඉතින් බැටරියක් 24යි කියලා පෙන්නනවා. Granny අක්කා හින් එන්න හදන්නේ. එයා හින් ඇවිල්ලා හරියට අම්මට මෙන්න මෙහෙන් එනෝ මේෝ. අයියෝ මල වදයක් වුණා මේ Granny අක්කා. ඕකේ guys, අපි මෙහෙන් ගිහලා පන්නේ. ඕවා මොනවද සුද්ද අපිට? අනේ Granny අක්කා වද දෙන්න එපාලු. මෙන් ගියම ඕනක. ඕකේ guys. හරි guys, Granny අක්කා එන්න නැති සීන් එකක් තියෙනවා. ඔව් Granny අක්කා ඉන්නේ. අපි ඒක නිසා මේක කරකෝ ගමු. එයා එද්දි අර ස්ක්‍රීන් එක මොකද්ද වෙනවනේ. ඒක නිසා අපිට අවුලන්නේ අම්මට සිරි වෙනවා. ඔය දින්නේ මචං. ඔය දින්නේ මිටි මචං. ඕකට තමයි කියන්නේ මිටිය කියලා. ඉංග්‍රීසියෙන් කිව්වොත් හැමර්. ඕකේ guys. අයියෝ මයික් එක වෙන්න. ඕකේ guys. හරි. එහෙනම් අපි ගේම් එක ප්ලේ කරගෙන යන්න. දැන් Granny අක්කා ඉන්නවද දන්නේ නැහැ මෙතන. හිටියොත් මොළ ගෙඩියේ. දැන් අපි යමු උඩ තට්ටුවට guys. කොහෙන් වුණත්
Nino, dannuma. Aduh. Hari guys, come on guys. අපිට දවස් 5ක් හම්බෙනවනේ. අවුලන්නේ එකපාරක් අවුලේ කියලා. මොනවද වෙන්නේ? Okay guys. මට හරි අපහසුයි අප්පා මේක ප්ලේ කරන්න. හරි. ඔන්න බලංකෝ මගේ වැඩ. මට ඒක අහුවෙන්නේ නැහැ බං වෙලාවට. අපි මෙන්න මේවා ටික පොඩ්ඩක් චෙක් කරගෙන යන්න. මොකද කිව්වොත් අපිට දැන් ඕනේ කාර් කී එක. හරිද? වෙන මොකෝත් ඕනේ නැහැ. අපිට දැන් ඕනේ කාර් කී එක එන්න. right. කොහෙන්ද අපි හැමර් එක? කොහෙන්ද බයික් කියන්නේ? අනේ නම මතක නැහැ guys. මිටි අයියෝ මිටි මතක නැති නේද හලු. අඩ සිරාඩ. ඉතින් බලා හිතුවද අද මම ෆුල් ගේම් ප්ලේ ගහනවා කියලා. පිස්සුද බං මම මේ අද ෆනි ගේම් ප්ලේ එකක් බං ගේන්නේ. මම මේ ෆුල් ගේම් ප්ලේ දෙන්නේ නැහැ. දැන් පොඩ්ඩ හිටහන්. 150 සබ්ස්ක්‍රයිබර්ස් ස්පෙෂල් එකට යකෝ දෙන්නේ ෆුල් ගේම් ප්ලේ එක. ඉතින් කියන්න බැරනවනේ. තාම මේ වීඩියෝ එක ඔයගොල්ලෝ බලන්නේ මාව සබ්ස්ක්‍රයිබ් නොකර වෙන්න පුළුවන්. ඉස්සෙල්ලා මෙතනම කෑවා අයියෝ. තව මේ පාරක් මෙතනම කන. මේ ස්ක්‍රීන් එක මොකක්ද දෙනවා අපේ ඒක තමයි වල දින අවුල. උඩට දැන් යන්න ඕන මචං අපි උඩම තට්ටුවට. ඕකේ ගයිස්. හරි ගයිස් එන වැඩි කතාවක් නෑ. අපි ගේම් එක ප්ලේ කරගෙන යා. ඉතින් ගයිස් අද මම ෆුල් ගේම් ප්ලේ එකක් දෙන්න බලන්න. අම්මට ගණයක් කරනෝනේ මේ පැත්තෙන්. ඒකත් තමයි දුන්නා. හරි එතකම් මම කතාව කියන්න. ඉතින් ගයිස් නෑ කතා කර ඉවුමට සිරි වෙනවා. අයියෝ උම්මට අයියෝ කොටු උනා අයියෝ අපරාධ බේරෙන්නත් තිබ්බව. ශික් වැඩක් නෑ. ඕකේ ගයිස් ඩෙත්‍රි අයියෝ. ඕකේ ගයිස් ඉතින් මට ඕගොල්ලන්ට මගේ දක්ෂතාවය පෙන්වන්න බැරි වුණානේ මෙච්චර වෙලා. දැන් වයි. දැන් ඕගොල්ලන්ට මම පෙන්වන්නම් මගේ දක්ෂතාවය. බලපන් මගේ දක්ෂතාවය. බලපන්. දැන් මට සිරි ඇතරුණයි. හැබැයි මම පට්ට මෝඩ වැඩක් කරගත්තා කියලා මට තේරෙනවා. මට සිරි නෑ එහෙම වෙන්නේ නෑ. ඕකේ ගයිස් අපි වෙද්දම් මෙන්න මේක චෙක් කරගමු. ඒකෙ මොකුත් නෑ. මට සිරි එනවා නේද ග්‍රැනී අක්කා අපේ නෙමෙයි යකෝ. මන් දන්නේ කාගේද කියලා. I don't know why. මට එහෙම වෙන්නේ ඇයි? අඩු වෙන්න විතර බග්ගුනේ නෑ අනේ නෑ. I don't know why. මට එහෙම වෙන්නේ ඇයි? I don't know why. ඔඩු තොපොඩ්ඩෙන් ඉවරයි. I don't know why. මට එහෙම වෙන්නේ ඇයි? ඉතින් මේ ෆුල් ගේම් ප්ලේ එකක් මම අද දෙන්න පුළුවන් නැත්නම් වෙනින් දවසක දෙන්න පුළුවන්. ගොඩක් දුරට සබ්ස්ක්‍රයිබ් 150 ස්පෙෂල් එකට මේක ෆුල් ගේම් ප්ලේ එක වෙදන්න පුළුවන්. මොකද ඒක මම සුපීරි ගේම් එක. ඕකේ ගයිස්. එයා කියන්නේ ඔයා නිසාම කිසිනා මොකක් ගලව අඩෝ ඒ දෙක වැටෙන සද්දෙද දැන් අපේ ආයි ග්‍රැනී අක්කා එනවා. අපේ නෙමෙයි බං අපේ නෙමෙයි. ආයා එනවා මචං. අපි පෙන්නන්න නැතුව ඉන්න ඕනේ යාට. එහෙම වුණොත් යා ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඕකේ ගයිස්. ග්‍රැනී මචං ග්‍රැනී අක්කා ගියාද බං?
hello granny ආයා යනවා I don't know why මට එහෙම වෙන්නේ ඇයි I don't මෙන්න මේ ලාජු ටිකත් අපි චූට්ට චෙක් කරගමු ඒකේ මොකද තියෙන්නේ ඒක අපිට ඕනේ නෑ බං මේ ගේම් ප්ලේ එකට ඒක ඕනේ නෑ බං මොන විජ්ජක්ද මේ ඒක ඕනේ නෑ මචං මේ ගේම් ප්ලේ අම්මට සිරි ග්‍රැනි අක්කා මම හිතන්නේ අපි දැකලානේ ඔව් මචං ග්‍රැනි අක්කා අපි දැකලා මේකත් උඩ දාලා අල්ලගෙන අම්මට සිරි ඕක උඩ දාලා හිටියෝ අම්මට සිරි kenapa නැගිටපන් යකෝ නැගිටපන් ඕකේ ගයිස් විද්‍යාව මන් දන්නේ බං මේක මම දැන් මේ පෑගේ නම් හොයනවා කාර් කී එක තාම හම්බුන්නේ නැහැ නේද ඔයගොල්ලෝ කාර් කී එක ඔයා කොහෙද ඉතින් ගයිස් මම තුට්ටක් කල්පනා කරලා බලුවා අද මට මේකේ ෆුල් ගේම් ප්ලේ එක ගහන්න බෑ කියලා. ඉතින් මේකේ රටා ගණනක් තියෙනවා. ඉතින් සබ්ස්ක්‍රයිබ් 150 ස්පෙෂල් එකට මම දෙන්න හිතුවේ මෙන්න මේකේ ෆුල් ගේම් ප්ලේ එකේ ඉතින් සබ්ස්ක්‍රයිබ් 150 ස්පෙෂල් වීඩියෝ එක මේකේ වැටේ. මේ ගේම් ප්ලේ එකේ වැටේ ෆුල් ගේම් ප්ලේ එක ගැන අදට ගිහිල්ලෙන්නම්. ඔයගොල්ලෝ හැමෝම පරිස්සමෙන් ඉන්න. සුපිරි ගේම් ප්ලේ එකකින් නැවතත් තමයි ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක් යකෝ මෙන්න මේකේ මගේ පස්සෙන් එනවා. बाय बाय टाटा गुड बाय गया